අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ Visual Basic එහෙම නැත්නම් programming language ගැන. Programming language එකක් වෙන Visual Basic එහෙම නැත්නම් අපි VB.net කියලා හඳුන්වනවා. මොකද්ද මේ VB.net කියලා කියන්නේ? VB.net සාමාන්‍යයෙන් ඔයාලට NVQ level 4 වගේ කරනකොට ඉගෙන ගන්න වෙන පාඩමක් මේක. හරිද? එතකොට අපි මේ කොටසේදී එහෙම නැත්නම් අද කතා කරන පාඩමේදී අපි ඉගෙන ගන්නවා කොහොමද Visual Basic download කරලා අපේ කම්පියුටර් එකට install කරන්න කියලා ඉගෙන ගන්න තමයි යන්නේ. එතකොට මම මෙතනදී කියලා දෙනවා කොහොමද කම්පියුටර් එකට Visual Basic නැත්නම් VB.net 2010 version එක කොහොමද install කරන්න කියලා. ඒතර අපි අද පටන් ගන්න පාඩම VB ආශ්‍රිතව තමයි යන්නේ. ක්‍රම ලේඛන එහෙම නැත්නම් programming සම්බන්ධ පාඩමක් තමයි කරන්න යන්නේ. හරි. එතකොට ඔයාලට VB.net ඉන්ටර්නෙටෙන් download කරගන්න පුළුවන්. මම ඒකට දාලා link එක description එකේ දාලා තියන්නම්. ඒ click කරලා ඔයාලට පුළුවන් අදාළ exe executive file එක ඔයාලා download කරගන්න. right. එතකොට ඒක download කරගත්තාම මෙන්න මේ වගේ තමයි ඒක තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ software එක. මේ software එක දැන් අපිට පුළුවන් මෙතන right click කරන්න. right click කරලා අපි මෙතන දෙන්න ඕනේ mount කියන එක. right. ඊට පස්සේ අපෙන් අහනවා do you want to open this file? කියන්නේ ඔයාලට මේ ෆයිල් එක open කරන්න ඕනද කියලා අහන්නේ. අපි මෙතන yes කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ඒ අදාළ disk image file එක open වෙනවා. දැන් ඔයාලට මේ පේන්නේ ඒක ඇතුලේ තියෙන files ටික තමයි මේ ඔයාලට පේන තියෙන්නේ. right. එතකොට මේකේ බැලුවම ඔයාලට පේනවා මෙතන පල්ලෙහා තියෙනවා setup කියලා, application setup කියලා, VS setup කියලා තුනක් තියෙනවා. right. එතකොට දැන් ඔයාලට එතන ඒක හොයාගන්න බැරි නම් හරි setup එක ඔයාලට පුළුවන් මෙතන auto run කියන එකට double click කරන්න. දැන් auto run කියන එක administrator run කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. දැන් මේකේ Microsoft Visual Studio 2010 setup කියලා තියෙනවා. හරිද? එතකොට මේකේ දැන් අපි click කරන්න ඕනේ install Microsoft Visual Studio 2010 කියන එක උඩ click කරන්න ඕනේ. right. ඊට පස්සේ ඔයාලට පේනවා එයා අපිව අලුත් window එකකට අරගෙන යනවා. ඒකෙන් එයා අවශ්‍ය necessary files ටික install කරගන්න. ඔය තියෙන setup is loading installation components. ඒ කියන්නේ මේ software එක වැඩ කරන්න අවශ්‍ය files. එමත්නම් එයාට අවශ්‍ය requirements එයා මෙතනින් install කරගන්න පටන් ගන්නවා. තාම අපේ installation process එක පටන් ගත්තේ නැහැ. තාම setup එක load වෙන ගමන් තියෙන. ඒ කියන්නේ තාම software එක install කරන්න අවශ්‍ය setup එක. එයා මේ load කරන ගමන් තමයි තියෙන්නේ. right. මේ green line එක මෙතන 100% වෙනකන් යන්න ඕනේ. එතකන් මේකෙ මුකුත් click කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතන ඒක සම්පූර්ණ complete වෙලා තියෙන්නේ. එතකොට මේකේ දැන් next button එක මෙතන active වෙන්න ඕනේ. මේ button තුනම ඔයාලට පේනවා ඒක deactivate වෙලා තියෙන්නේ. එතකොට මේ දැන් මේක load වෙලා හරියට load වෙනා නම් මේක තාම මෙතන load වුණාට හරියටම load වෙලා නැහැ තාම සම්පූර්ණ. ඒක හරියටම load වුණාට පස්සේ මේ button තුන මෙතනින් activate වෙනවා. අපිට click කරන්න පුළුවන් විදිහට active වෙනවා. දැක්කද? දැන් මේ එතන ඒ button දෙක active වුණා. ඊළඟට අපි මේක click කරනවා next කියන එක උඩ click කරන්න ඕන. right. ඊට පස්සේ එයා අපිට දෙනවා agreement එක. අපි අදාළ agreement එක බලලා මේක ඉතින් කියවන්න අත්‍යවශ්‍යම නැහැ. කොහොමත් අපි agreement එක අනිවාර්යෙන් මෙතන I have read කියන එක දීලා next කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මේකෙන් අහනවා මොන feature එකද install කරන්න ඕන කියලා. අපිට ඕන සම්පූර්ණ මේ ඔක්කොම තියෙන්නේ install the Visual Studio 2010 professional integrated environment. ඒකේ install කරන office system, SharePoint, SQL server එකයි ඒ ටික ඔක්කොම install කරනවා. අපිට ඒ ඔක්කොම ඕන නිසා custom කියන තැනට ගිහිල්ලා අපිට ඕන VB.net විතරයි. custom යටතේ
next උඩ click කරනවා. හරි ඊළඟට අපේ මෙතන අහනවා මොනවද ඉන්ස්ටෝල් කරන්න ඕන ෆීචර්ස් ටික කියලා. මේ පැත්තේ වම් පැත්තේ left pane එකේ display කරන්නේ. ඒකෙන් මට ඕනේ Visual Studio 2010 එක ඕනේ. මට මෙන්න මේ ටික ඕනේ නැති නිසා මම මේකේ tick mark ටික අයින් කරගෙන යනවා. right. ඊට පස්සේ මෙතනින් මට ආය Visual C++ ඕනේ නැහැ. C# ඕනේ නැහැ. F එක ඕනේ නැහැ. Visual Web Developer එක ඕනේ නැහැ. right. මම ඒ අනවශ්‍ය ටික ඔක්කොම අයින් කරගත්තා. ඔයාලට අවශ්‍ය නම් මේවා tick mark දාලා select කරගන්න පුළුවන්. right. ඊළඟට මම මෙතන next install කියන බටන් එක උඩ click කරනවා. හරි දැන් ඔයාලට පේනවා එයා මෙතන අපිට අවශ්‍ය components ටික install කරන ගමන් තියෙන්නේ Microsoft Application Error Reporting කියලා ඔයාලට පේන ඊතලයක එක දැන්ට මේ ඊතලයේ තියෙන ටික තමයි install කරමින් පවතින්නේ. ඒතර ඔයාලට පේනවා මෙතන කොහොමද ඒක green line එකෙන් display කරන කොච්චර install වෙලාද කියලා. පළවෙනි එක install වෙලා ඉවරයි ඒ නිසා හරි ලකුණු වැටෙන පළවෙනි component එක. දැන් එයා දෙවෙනි component එක install කරන ගමන් තියෙන්නේ ওই විදිහට යා මේ ඔක්කොම සම්පූර්ණ මේ ඔක්කොම ලිස්ට් එකම ඉන්ස්ටෝල් කරගන්නකම් අපි ඉන්න ඕනේ. right. right. දැන් ඔයාලට පේනවා මෙතන අපේ installation එක success වෙලා තියෙනවා. Visual Studio 2010 has been installed and setup is completed. right. දැන් ඔයාලට මෙතන මොකුත් කරන්න දෙයක් නැහැ. මෙතන finish කියන එක උඩ ක්ලික් කරන්න තියෙනවා. හරි. දැන් අපි මෙතන finish කියන එකට ක්ලික් කරලා අපි දැන් software එක open කරගමු. හරි. හරි. දැන් software එක open කරාම මෙන්න මේ විදිහට තමයි පළවෙනි window එක වැටෙන්නේ. මෙතනින් අපෙන් අහනවා. දැන් මෙතන අපෙන් අහනවා මොන environment settings ද තියෙන්න ඕන කියලා. මෙතන අපි choose your default environment settings කියන තැන general development settings කියන එක දීලා මෙතන start Visual Studio බටන් එකට ක්ලික් කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලට පේනවා යා අපේ software එක open කරගන්නවා. හරි. දැන් මෙයා මෙතන අපි general settings දුන්නාට පස්සේදී එයා මෙතන පොඩි ඉන්ස්ටොලේෂන් එකක් කරනවා. ඒකට සාමාන්‍යයෙන් මිනිත්තුවක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. මේක ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේදී software එක open වෙනවා. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලා මේ ඉගෙන ගත්තේ ඉන්ස්ටොලේෂන් එක කොහොමද කරන්නේ Visual Studio 2010 ඉන්ස්ටොලේෂන් එක කරන්නේ කොහොමද කියලා තමයි ඔයාලා දැන් මේ ඉගෙන ගත්තේ. හරි. අපි ඊළඟ පාඩුවෙන් බලමු කොහොමද මොකක්ද Visual Studio user interface එක කොයි වගේද interface එකේ තියෙන දේවල් අපි ඊළඟ පාඩමේ ඉඳන් කතා කරගෙන යමු. right. මේක මම දාන්නේ playlist එකක් විදිහට මම මේක add කරනවා වෙනම Visual Studio විදිහට. එතකොට ඔයාලට මේක වෙනම බලා ගන්න පුළුවන් වෙනම playlist එකක් විදිහට VB විදිහට යනවා. මේක VB වල part 1. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. මොකද ඉස්සරහට ලොකු වැඩ කොටසක් යනවා. හරි එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.